දැකලා නැවැත්තුවේ. කුඩේ පාත් කරමු. පේන්නේ නැහැ නේ මූණ. කොහෙද අංකල්? හෙවණට එන්න පොඩ්ඩක්. මෙතන එන්න හෙවණට. මොකද කරන්නේ අංකල්? ඔය ටික විතරක් තියෙන්නේ. කොහෙද තියෙන්නේ? බෑග් එක තව තියනවද? කීයද මේක? 20යි. අංකල්ද හදන්නේ? ඔය හදනවා? ඊට පස්සේ ගත් විකුණනවා නේ? ගත් විකුණනවා. වයස කීයද දැන්? 75යි. ඇහෙනව අඩුයිද කියන එක? ඇහෙනව නේ යවුලක් නැහැ නේ? 75යි. දවසට සාමාන්‍ය කීයක් විතර විකුණනවද? මේ පැකට් 20ක්. එක පැකට්ටක් කීයද? 20ක්. පැකට් 20යි කියන්නේ රුපියල් 400යි නේ. ලාභය කීයක් තියෙන්නේ? ලාභය 10 ගන්න. ඒ කියන්නේ රුපියල් 200යි ලාභ තියෙන්නේ නේ? දවසට. ඇද්ද ඉතින් ජීවත් වෙන්න මේ කාලේ. ළමයි ඉන්නවද? සනීප නෑ. කොහෙද ගෙවල් අංකල්ගේ? කොහෙද? කුලියට. කුලියට. උපන්ගේ වල කොහෙද අංකල්ගේ? අපතුනේ කොහෙද? කටුවාවල. දැන් කොහෙද කුලියට ඉන්නේ? මෙහෙ පිළියන්දනවද? නෑ බෝගොන්දර. ඒ කියන්නේ මේ බිස්නස් එක කරලා තමයි ජීවත් වෙන්නේ නේ? ළමයා වයස කීයද? මේසන් අඩ ගියා ඔය ඉතින් ඒතකොට ඉතින් ඒත් සල්ලි මදිනේ නේ. කියන්නේ මේක විකුණලා ඊට ජීවත් වෙන්නේ නේ? ඉතින් මේ පැකට් විකිනවද දවසට? ගන්නවද? ඔයා ගන්න කට්ටිය ඉන්නවද? ගන්න කට්ටිය ඉන්නව නේ? බෝඩ් මෙතන පන්සලක් තියෙනව නේද? ඒ කියන්නේ මේ එන කට්ටිය අංකල්ගෙන් ගන්නවද මේවා? ඉතින් අපි අංකල් දැක්කාද නම් ගිනි අවු ඉඳන් ඉන්න ඉතින් මේ අමාරු කුඩේත් තියලාගෙන. එහෙනම් අවු ඉන්න මම පොඩ්ඩක් හැවනේ ඉන්න. දැකලා නැවැත්තුවේ. මේ පැකට් තුන විතරක් තියෙන්නේ. කොච්චරද තියෙනවද? පැකට් 14ක්. පැකට් 14ක් තියෙනවා. හරි කමන්නේ නැහැ. මේකත් තියාගන්න. කාටද විකුණ ගන්න මේ අපොටි සපෝට් එකක් දෙන්න. පොඩි සපෝට් එකක් දෙන්නම් අපි. මේ 3යි. 20ක් ගෙනාව 3ක් ගියා. ඒ කියන්නේ තව 17ක් තියෙන්නේ නේ. 17යි කියන්නේ 20 ගානේ 340යි නේ. 340ක තව තියෙන්නේ. ගෙදර යන්න පුළුවන් නම් අද. ඔයා කැමති නම් විකුණන්න ගෙදර යන්න. ඔයාලට පොඩි සපෝට් එකක් දෙන්න. දැකලා නැවැත්තුවේ ඉතින් අපි මේ කොහොම ඉතින් අමාරුයි වයස අවුරුදු 70 ගණක් කිව්වා. ඔව් 75යි. 75යි නේද? 51. 51. 51 කියන්නේ 2021කට 70යි හරි 75යි තමයි. 75යි. උදු 75යි. පොඩි සපෝට් එකක් දෙන්න. මේක තියාගන්න. මේක තියාගෙන එහෙනම් අද බලලා කමන ඉඳලා කොහමරි ගෙදර යන්න ඕනේ හා. ඔව් යන්න නම් අපි යන්න එහෙනම් ඈ පරිස්සම යන්න ඈ. හරිද මාමා? හරි හරි.